නදීකා රසාංගනේ YouTube channel එකට වෙනද වගේම අදත් ඔයාලා මම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට හදන්නේ බස්බූසා. එහෙම නැත්නම් රුලන් කේක්. අපිට මේකට රුලන් කේක් කියලා කියන්නත් පුළුවන්. මේක ගොඩාක් පිටරටවල වල හදන කෑමක්. මේක ඉතින් විවිධ ක්‍රම වලට හදනවා. බිත්තර නැතුවත් හදනවා, පාන් පිටි දාලා හදනවා, රුලන් නැතුව පාන් පිටි එකතු කරලා හදනවා. ඒ විදිහට මේක හදනවා. ඉතින් එක එක රටවල් වල එක එක විදිහ නමුත් මේකට කියනවා. ඉතින් මට මේක හදන්න ලේසිම ක්‍රමය තමයි මේ ක්‍රමය. මේක ගොඩාක්ම රසයි මේ ක්‍රමයට හදපුවාම. ඉතින් ඔයාලත් හදලා රස බලන්න. ඉතින් අපි බලමුකෝ අපේ බස්බූස එක හදාගන්නේ කොහොමද කියලා. පළමුවෙන්ම මම මගේ ට්‍රේ එක හදා ගන්නවා. මම මේකට බටර් තමයි ගාගන්නේ. ගාගෙන හොඳට මෙහෙම ට්‍රේ එක වටේ බටර් ටික තවරගෙන අපි ට්‍රේ එක හදාගෙන ඊට පස්සේ අපේ sugar syrup එක අපි හදාගමු. sugar syrup එක හදා ගන්නකොට මම සීනි මෙෂරින් කප් 1යි ඒ කප් එකෙම මෙෂරින් කප් එකක් වතුරත් එකතු කරලා මෙන්න මේ විදිහට කලවම් කරගනිමින් අපි sugar syrup එක හදා ගන්නවා. හැබැයි ඔයාලා මේ sugar syrup එක හදනකොට පැණි උකු කියන්නේ මේ ඉටි වගේ වෙන්න උණු කරගන්නේ නැහැ. අපි ටිකක් ඝනත්වයේ වේගන එනකොටම අපි ඒක ලිප් ඔෆ් කරගන්න ඕනේ. ඒ කියන්නේ දැන් හැන්දට ගත්තාම දැන් අපි පළමුවෙන්ම ගන්නකොට වතුර වගේ වැක්කිරෙනවනේ. හැබැයි මේක sugar syrup එක හැදෙනකොට මේක නිකන් බින්දු එකින් එක වැටෙන්නේ ඈතින් වගේ. අන්න එහෙම ඒ ගානට එනකොට තමයි sugar syrup එක අපි හදාගෙන ඉවරයි. ඒකට ලුණු චුට්ටකුත් එකතු කරගෙනම හදාගන්න. ලුණු චූට්ටක් එකතු කරන්න. දැන් මම ඔන්න බිත්තරයක් මේ විදිහට භාජනයකට කඩලා දාලා ඒක අපි පොඩ්ඩක් මේ විදිහට බීට් කරගන්නවා. දැන් මම ඒකටම මෙෂරින් කප් භාගයක් සුදු සීනි තමයි මම මේකට පාවිච්චි කරන්නේ. සුදු සීනි මෙෂරින් කප් භාගයකුත් එකතු කරලා මම මෙන්න මේ විදිහට හොඳින් කලවම් කරගන්නවා. සීනි ටික පොඩ්ඩක් දිය වෙනකන් කලවම් කරගන්න. ඊට පස්සේ මම මේකට මුදවපු කිරි මෙෂරින් කප් භාගයක් එකතු කරනවා. මේකට ඔයාලට යෝගට් වගේ එකතු කරගන්නත් පුළුවන්. දැන් මම සැමොලින. ඒ කියන්නේ රුලන් අපි මෙෂරින් කප් එකක් එකතු කරගත්තා. දැන් අපි ඒකත් හොඳින් මේ විදිහට කලවම් කරගෙන ඊට පස්සේ අපි මේකට පොල් එකතු කරගන්න. මම මේ පොල් ටික ගාගෙන තෙත ගතිය පොඩ්ඩක් අඩු වෙනකම් පොඩ්ඩක් ලිපේ තියලා අඩු ගින්දරේ විනාඩි 2-3ක් කලවම් කරගෙන තමයි ගත්තේ. දැන් මම ඒ පොල් ටික තමයි එකතු කරේ. පොල් මෙෂරින් කප් භාගයක් එකතු කරලා මෙන්න මේ විදිහට අපි කලවම් කරගන්නවා. දැන් මම මේකට එළවලු තෙල් මෙෂරින් කප් භාගයක් එකතු කරනවා. ඔයාලා හොඳට මතක තියාගන්න මේකට එළවලු තෙල්ම එකතු කරගන්න. මොකද පොල් තෙල් වලින් නිකම් පොල් තෙල් රහක් එන්න බලනවා. ඉතින් ඒක නිසා මේකට එළවලු තෙල් තමයි සුදුසුම. ඉතින් මේ විදිහට එළවලු තෙල් ටිකත් එකතු කරලා අපි මේක හොඳට කලවම් කරගන්න ඕනේ. දැන් මම මේකට බේකින් පවුඩර් තේ හැඳි භාගිකුත් එකතු කරගත්තා. දැන් ඒකත් මේ විදිහට කලවම් කරගෙන මම ඇඟිලි තුඩු දෙකට අහු වෙන ප්‍රමාණය ලුණු චුට්ටකුත් එකතු කරගන්නවා. මොකද ලුණු එකතු කරගත්තාම කෑම වල වෙනස්ම රසයක් එනවා. හැබැයි ලුණු චූට්ටක් එකතු කරගන්න ඕනේ. දැන් මම ලුණු චූට්ටකුත් එකතු කරගෙන ඒකත් හොඳට කලවම් කරගන්නවා. මේක අපි හොඳින් කලවම් කරගන්න ඕනේ. ඔන්න ලුණු ටික දැන් තමයි එකතු කරේ. දැන් අපි ඒකත් හොඳින් කලවම් කරගෙන අපි අපේ ට්‍රේ එකට මේ ටික එකතු කරගන්නවා. ඉතින් මම මේ වෙලාවේ කියන්න ඕන ඔයාලා මේක oven එකේ සෙල්සියස් අංශක 175 වගේ බේක් කරගන්න. ඒ බේක් කරගන්නකොට ඔයාලා විනාඩි 40ක් වගේ මේක බේක් කරගන්න. හැබැයි ඉතින් oven එකෙන් oven එකට උෂ්ණත්වය ප්‍රමාණය වෙනස් වෙනවා. ඒක නිසා ඔයාලගේ oven එක ගැන ඔයාලා දන්නවනේ. ඒක නිසා ඒක චුට්ටක් සැලකිලිමත්ව බලලා මේක බේක් කරගන්න. හරිද? මගේ oven එකේ මම 175ට දාලා විනාඩි 40ක් වගේ මම මේක බේක් කරගත්තා. මෙන්න මේ විදිහට පොඩ්ඩක් හොලවලා අර නිකන් ඇතුලේ තියෙන වායු වගේ යන්න එහෙම හදලා ඊට පස්සේ අපි මේ විදිහට oven එක ඇතුළට දාලා මෙන්න මේ විදිහට අපි බේක් කරගන්නවා. දැන් මේ තියෙන්නේ විනාඩි 40කට පස්සේ. දැන් මගේ sugar syrup එක නිවිලා. දැන් මම අර රස්නෙටම අපි සැමොලින කේක් එක අරගෙන, ඒ කියන්නේ බස්බූස එක අරගෙන මම පැණි ටික වක් කරනවා. syrup එක දාගන්නවා උඩින්.
දැන් දාලා පැයකට පස්සේ තමයි මම මේ කෑලි වෙන් කරගන්නේ. දැන් ඔයාලට දෙයක් කියන්න ඕනේ මේක ගොඩක්ම රසයි. දවසක් එකහමාරක් විතර තියලා කෑමට ගන්නවා නම් ගොඩාක්ම රසයි. ඉතින් ඔයාලත් මේක හදලා රස බලන්න. සියලු දෙනාටම යහපත් හෙට දවසක්.